නාවකම ලැබුණාද ආණ්ඩුවට එකතු වෙන්න කියලා? ඔව් ආණ්ඩුවට එකතු වෙන්න නෙමෙයි. ඇත්තටම මම අද මේ වැඩසටහනට එනවද නැද්ද කියනත් පොඩි දෙගිඩියාවකින් ආවේ. මොකද හේතුව දැන් මේ මොහොත වෙනකොට අත්තනගලුවේ ජල මට්ටම වැඩි වෙලා මේ යට වෙන්න ඕන වෙන්න තියෙනවා. දැන් අද රාත්‍රී තාව වැස්සොත් එහෙම හෙට අපිට මේ මිනිස්සුන්ට උදව් කරන්න කන්න බොන්න ටික හදන්න ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. දැන් මේ පාර විශේෂ ප්‍රශ්නයක් තියෙනවා කලින් පාරවල නොතිබුණු. මොකද දැන් වෙනදා අපි ගම් වතුරක් ආපුවාම හැමෝටම උදව් කරනවා. දැන් මේ පාර අපි හොයලා බලන්න වෙනවා ගම් වතුරෙන් යට වෙන්න කැමැත්තෙන් ඉන්නයි. මොකද අපේ ආසනේ ඉන්න මෙතුමාලා മന്ത്രിතුමා කිව්වා මේ පළවෙනි පාට දිත්වැකේ තමයි මිනිස්සු අපේ තමන්ගේ යට වෙච්ච නැති එක ගැන කම්පා වුණා කියලා. ඒ කියන්නේ යට වෙන්න කැමැත්තෙන් හිටියා කියලා. ඒකට දැන් යට වෙන්න කැමැත්තෙන් ඉන්න උදව් කරන්න කියලා. ඒගොල්ලෝ හම්බෙන්න තියෙන එක නැතුනොත් එහෙම අපරාධ නිසා මේ පාර අපි ඉස්සෙල්ලාම දැන් ගම් වතුර ආපුවාම ඒ മന്ത്രിතුමාව හම්බෙන්න යනවා කවුද ඒ කැමැත්තෙන් යට වෙන්න ඉන්න කට්ටිය කියලා අහගන්න. අහගෙන ඉතුරු කට්ටියට දැන් හෙට උදේට යට වුණොත් උදව් කරන්න වෙනවා. මං හිතන්නේ ලංකා ඉතිහාසයේ මේ දිත්වා සුලිකුණාටු තත්ත්වය තමයි ආපු එකම විපත. ස්වභාවික විපතකට පස්සේ අපේ ගම්වල ජනතාව දුකටපත් වුණා. ආපදාවට තමන් ලක් නොවීම පිළිබඳව. ගෙදරට වතුර දැම්මේ නෑනේ කියලා දුක් වුණා. අසල්වැසියාගේ ගෙදරට වතුර දැම්මාම 25000යි, ගෘහෝපකරණ ලබා ගන්න 50000යි දෙනකොට මම නෙමෙයි අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු රිපෝට් එක තුනට කඩලා තුනෙන් එකක් ජනතාවට දානවා තුනෙන් දෙකක් සමාගමට ගන්න වෙනවා කියලා. අනුර කුමාර පාර්ලිමේන්තු හැන්සැට් එක මොකද නැත්තේ කියන්නේ? අනුර පාර්ලිමේන්තු විශේෂ ප්‍රකාශ දානවා කියලා කිව්වේ නෑ. එයා කොටසක් ජනතාවට දරා ගන්න ඕන කියලා කිව්වා. නෑ වලට විනාඩි දෙකක කාලයක් ඔබතුමාට අවසන් කරන ඔබතුමාට අවස්ථාව නැහැ. ඔයා එහෙම බොරු කියන්න එපා. මගේ අතේ මම හිතේ පෙන්නන්න කතාව. හරි. හැබැයි මම මේක හෙට අනිවාර්යෙන් වීඩියෝ කෝල් වලට මේ හරි ඔබතුමාට අවස්ථාව වෙනවා මම වකීම් බාරගත්තා. පාර්ලිමේන්තු කතාවේදී කිව්වේ ඔබතුමාට අවස්ථාව වෙනවා නේද? කිසිසේත්ම ඒ සම්බන්ධයෙන් ඇති වෙන තත්ත්වය හොඳයි ඔබතුමාට අවස්ථාව වෙනවා විනාඩි දෙකක. ඒකේ යම් පංගුවක් ආණ්ඩුව දරා ගන්න. යම් පංගුවක් ජනතාවට දරා ගන්න. තවත් පංගුවක් සමාගම දරා ගන්න ඕන.